ආයිබෝවන් අයිබෝවන් ඩොක්ටර් ක්‍රිෂාන් නේද? ඔව් කතා කරනවා. විශේෂ වෛද්‍යතුමනි මම මාධ්‍යවේදී කතා කරන්නේ. දැන් ඔබතුමා මාව දන්නවා. මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන යම්කිසි ගැටලු නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මම කැමති මහජනතාවට දැනගන්න ඔබතුමා කවුද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. හිටපු තනතුරු මොනවද දැරුවේ පෞද්ගලික කාලේ? මම හිටපු ජනාධිපති අපේක්ෂකවරයෙක්, ඒ වගේම මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලේකම් මැටියටත් කටයුතු කරලා තියෙනවා සම්බන්ධීකරණ. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක්, ඒ වගේම එක්සත් ජාති මානව හිමිකම් එකේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් එටියට කටයුතු කරනවා දැනට. ඊට අමතරව මම අරුණ ජනතා පෙරමුණේ පක්ෂේ මාලේකම නායක තව තනතුරු ඉතින් ඒ වගේ වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් තනතුරු ඔයගේ කියවගෙන යන්න පුළුවන්. හරි දැන් ඒ ඇති අපි සමාජයේ දැනගැනීම පිණිස තමයි මම එක විමසීමක් කරේ මේ ඔබතුමාගෙන්. ඉතින් මට තියෙන ගැටලුව දැන් අපි පහුගියදා කළා වීඩියෝ ටිකක් කරා. දැන් ඔබතුමාටත් අත් එක්ක ආණ්ඩුකාර සම්බන්ධකම් ලේකම් කාලයක් ඉඳලා තියෙනවනේ ඔබතුමා. එතකොට මට දැනගන්න අවශ්‍යයි මේ රාජ්‍ය යාන්ත්‍රණය. දැන් අද දැනට මේ රටේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය යම්කිසි වෙනසක් පවතින බව පේනවා. එක පැත්තකින් මේ පවතින ආණ්ඩුව අරන් යන වැඩපිළිවෙලත් එක්ක එතකොට අපි කොහොමත් මේ පවතින රජයට අපි අනිවාර්යයෙන්ම සහයෝගය දිය යුතුයි මතය තමයි මම මාධ්‍යවේදියෙක් හැටියට දකින්නේ. එතකොට අපි මාධ්‍යවේදියෙක් හැටියටත් පුරවැසියෙක් හැටියටත් මේ රාජ්‍ය යාන්ත්‍රණය එක තැනකට ගේන මහජනතාවගේ 99% විතර මිනිස්සු මේ මහජනතාව විශ්වාස කරන් ඉන්න මේ රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණ හොරකම් වංචා එලි කරන්න. එතකොට මේ වෙලාවේ අපි මේ රාජ්‍ය යාන්ත්‍රණයකට යම්කිසි තොරතුරක් දුන්නොතින් එතකොට මේ රාජ්‍ය යාන්ත්‍රණයේ පංගුවන් නිලධාරීන් අනිත් පැත්තට කතා කරලා කියන උදාහරණයක් හැටියට ගත්තොතින් දැන් මට ඇවිල්ලා තියෙන තොරතුරු කලාප අධ්‍යක්ෂකවරු කත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පතිවරු කරන වැරදි බේර ගන්න බලය භාවිතා කරනවා. ඒතර ඔබතුමාට මොකද මේ අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ තන්නේ කරම මේ අපි නොහිතන සිදුවීම් වෙන ස්ථානයක් තමයි මේ අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ. ඔබතුමාගේ පළපුරුද්දත් එක්ක ඔබතුමා ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් සේවය කරපු කෙනෙක් හැටියටත් ඔබතුමා දකින්නේ කොහොමද මේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන? විශේෂයෙන් අපි රාජ්‍යාන්ත්‍රය ගැන කිව්වම අධ්‍යාපන අමාත්‍යාංශ විතර මමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාලයක් උපදේශක රාජ්‍ය අමාත්‍යවරයෙකු උපදේශකවරයෙක් කටයුතු කරා. ඇත්තටම ඔබතුමා කියනක 100% කරි කියලා මම කියන්න තමයි තියෙන්නේ. විශේෂ අධ්‍යාපන අමාත්‍යාංශ විතර නෙමෙයි මේ රටේ පවතින සීලම රාජ්‍ය ආයතනවල ඇත්තට අපි පළවෙනි ස්තුතිවන්ත වෙන්න ඕනේ ජනාධිපතිතුමා ඇත්තටම යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරනවා. ඉතින් ආද මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න තමයි මේ ආණ්ඩුව එයිලා අවුරුදු දෙකක් වෙනවා කිසි දෙයක් කරේ නැහැ කියන මතේ තමයි ජනතාව ඉන්නේ. අපිට කරේ නැහැ කියලා. මොකද ජනතාව ලොකු බලාපොරොත්තුවක් වුණා මේක චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා. දැන් කවුරුත් ඡන්ද දුන්නේ මොකද ජනතා විමුක්ති පෙරමුණට ඒ කාලේ තිබ්බේ ලක්ෂ 3මාරක් විතර. ඒක එකපාරම නැග්ග ලක්ෂ 8ක් දක්වා. ඒ ඡන්ද දුන්නේ සීලම පක්ෂවලයි. විශේෂයෙන් ඉතින් මම ජනාධිපතිවරණේ ඉලුප වෙලාවේ පාර්ලිමේන්තුව තරඟ කරලා තිනවා. දැන් මේ අවස්ථාව අපි දෙකම දෙයක් තමයි මේ ජනතාව ඔක්කොම ඒක රාශි වෙලා ඡන්ද ලබා දුන්නා. අපි උනත් කාටවත් විරුද්ධ වුණේ නැහැ. හරි මේ රට ආදන්න කවුරුහරි නායකයෙක් එන්න ඕනේ කියන මොකද අර ඉස්සර කාලේ තිබ්බ ප්‍රශ්නත් එක්ක මිනිස්සු එපා වෙලා තමයි ඔක දුන්නේ. නමුත් දැන් උදාහරණයක් ගත්තොත් දැන් හැම අමාත්‍යාංශය ගත්තොත් රාජ්‍ය නිලධාරීලා ගත්තොත් උදාහරණයක් ගන්න මේ දිත්වා. දැන් දිත්වා ඇවිල්ලා හැම පළාතෙම මිනිස්සු අතරමං වෙලා නායකීලා ගම් වතුරේලා පාරවල් කැඩිලා හැම ප්‍රශ්නයක්ම වෙලා දැන්ටත් මාස 8-9ක් විතර වෙනවා. නමුත් අද වෙනතුරු මේ ඇත්තටම සමහර ග්‍රාම සේවකවරු විශේෂයෙන් ගත්තොත් ඒ ග්‍රාම සේවක මාතුරු එතන ගියාම ඒගොල්ලන් ගානවා ෆොටෝ ගත්තේවා තියනවාද. ඇත්තටම මේ නාය කඩාගෙන යන්න හදනවා ගලවලා මිනිස්සු මැරෙනකොට ෆොටෝ ගන්නෙ නැහැ. මේක වැරදි අදහසක්. ඊළඟට ගම් වතුර ෆොටෝ ගත්ත එක තියනවාද? ඒක ඉල්ලනවා. ඊළඟට මේ ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ලියුම් තියනවාද? එතකොට ලියාපදිංචි සාතිකය තියනවාද? මේ ගම් වතුර ගලාගෙන යනකොට නැත්තම් නාය එනකොට මිනිස්සු මේ ලියාපදිංචි සාතික වේවා ඉන්නන්න ආණ්ඩුවෙන් දෙන්න යන එක. එතකොට ජනාධිපතිතුමා කියලා තියෙන්නේ කෙලින්ම මේක මිනිස්සු කවුරු වුණත් කමන්නේ කොයි පළාතේ වුණත් කමන්නේ ඔය හිටියොත් කමන්නේ ඇත්තටම ගම් වතුර යට වෙනවනම් නාය කියලා තිබ්බනම් ප්‍රශ්නයක් වෙලා තියෙනවනම්
ඒගොල්ලන්ට ඒ ආධාර ලබා දෙන්න කියලා. දැන් ඔගේ ආධාර 25000 50000 ලක්ෂ 3 ලක්ෂ 5 දක්වා. නමුත් අද වෙනතුරු මේක මේ ජනතාවට ලැබෙන්නේ නැතුව ගොඩාක් 100ට මම දන්න විදිහට 110ක්වත් ලැබිලා නැහැ. ඉතින් මේකට සම්පූර්ණ වැරද්ද ජනාධිපතිතුමාව රට රාජ්‍ය නායකවත් නෙමෙයි ආණ්ඩුවත් නෙමෙයි. මොකද ඒගොල්ලෝ අරිදේ කරලා තිනවා. ඉතින් මේක ලබා දෙන්න ඕනේ. මෙතන මේක අන්තිමට මේ රාජ්‍ය නිලධාරීලා කරන මගුල් වැඩෙන් බෙලුම් ගානේ ආණ්ඩුවයි ජනාධිපති. ඒගොල්ලෝ කරන්න අපිට දුන්නේ නැහැ අරක දෙනවා කොහොම මේක දෙනවා කොහොම දුන්නේ නැහැ කියලා බෙලුම් ගන්නවා. මේක මේ ආණ්ඩුවට විතර නෙමෙයි කලිනුත් මේ ප්‍රශ්නේ තිබ්බා. ඒ නිසා ඇත්තටම ඒ වගේම හැම දෙයකම රාජ්‍ය සේවකයෝ ජනතාවගේ ටැක්ස් මුදලෙන් තමයි මූ පඩි ගන්නේ. මේගොල්ලෝ හිතන්නේ මේ රාජ්‍ය පුටුවට ගියාන් පස්සේ අයියලා වෙනවා. ඒක කරුණාකරලා අයින් කර ගන්න ඕනේ. හරිද? මොන තනතුරු හිටියත් මන්න ප්‍රශ්නයක් නැහැ. මම බයත් නැහැ කතා කරන්න. මේගොල්ලෝ මේ රාජ්‍යයට ගියාම රාජ්‍ය ඔළුවෙන් තින්නේ. මම රාජ්‍ය සේවකයෙක්. මම මෙහෙමයි. මම රාජ්‍ය නිලධාරියෙක්. දන්නවද කියලා තමයි ආන්නේ මිනිස්සුන්ගේ. මූන් දන්නේ කාගේ සල්ලි වලින්ද මූ පඩි ගන්නේ කියලා. ඇත්තටම මම දේශපාලකයෙක් විදියට පක්ෂ නායකයෙක් විදියට රාජ්‍ය තනතුරු වල හිටපු නායකයෙක් විදියට මේ කතා කරන්නේ. ඇත්තට මට කේන්දිත් එක්ක මිනිස්සුන්ට හරිම පරිප්පුවක් තමයි මුන් දෙන්නේ. හැම නිලධාරියෙක්ම 100ට මම හිතන්නේ 105ක් විතර ඇති වුණා හොඳ මාතෘ. 195ම රාජ්‍යාංශයේ ඉන්න නිලධාරීලා ජනතාව යොමු කිරීම සලකා බැලීම කඩයවන එක තමයි කරන්නේ. දේශපාලනය එපා කරවලා දේශපාලකේ එපා කරන එක තමයි මෙතන කරන්නේ. ඒතකොට දේශපාලකේ වැරද්ද විතර අපිට කියලා බෑ. ආණ්ඩුවේ වැරද්ද කියලා බෑ. ජනාධිපතිගේ වැඩ කියලා බෑ. එතුමාලා ඕඩර් දෙනවා මේක කරන්න කියලා. ඒක කරන්න ඕනේ නම් ආධාර ලබා දෙන්න ග්‍රාම සේවකයාගෙන් තමයි ඔක්කොම ආන්නේ. ග්‍රාම සේවකලා 10 පාරක් විතර මිනිස්සු රස්සාය කරනවා. එපා වෙලා මිනිස්සු ඉඟා කරනවත් කමන්නේ මුන් එක්ක යන්න ඕනේ කියලා යනවා. ඉතින් ඒ වගේ වැඩ තමයි. ඒ වගේ හොඳ එකනි දෙන්නෙක් නිලධාරීලා ඉන්නවා 100ට මුන් කඩේ යවන එක තමයි කරන්නේ. ඒසක් කරුණාකරම රාජ්‍යයේ ඉන්න නිලධාරීලා මොන තනතුරු හිටියෝ කමන්නේ ඒගොල්ලන් කන්න පඩියට හරියට වැඩ කරන්න ඕනේ කියන එක තමයි අපේ මතය. එතකම් මේ රට හදන්න අමාරු. තනි ජනාධිපතිටවත් තනි රාජ්‍යයටවත් ඇමතිවරුන්ට හදන්න බෑ. ඒතුමාලට පුළුවන් ඕඩර් දෙන්න විතරයි. මේකට මම හොඳ කතාවේ දෙමළෙන් තියෙන කතාව සිංහලෙන් කියන්න දෙයියෝ වරන් දුන්නා වුණා පූසාරියා දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ රාජ්‍ය සේවකයා කියන පූසාරිලා. දෙයියෝ කියනවා මේක කරපන් කියලා. පූසාරියා වරන් දෙන්න. ඒ ගැන කියනවා නම් ඒක අධ්‍යාපන අමාත්‍යාංශ වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලන වෙන්න පුළුවන්, ආරක්ෂක අමාත්‍යාංශ වෙන්න පුළුවන්, මුදල් අමාත්‍යාංශ වෙන්න පුළුවන්. මොන අමාත්‍යාංශ වුණොත් මේක ඇත්තටම මේ වැඩ හරියට කරන්නේ නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. මේ විදියට කිව්වොත් මිනිස්සු බොහොම අමාරුවෙන්ද මොන ආයතනෙට කිලෝ රජ ආයතනෙට වැඩ කරගන්න ගියාම ලේසියෙන් වැඩ කරලා දෙන්නේ මිනිස්සු අතරමං කරලා මග ඇරලා හැමදාම රස්සාය කරන එක තමයි කරන්නේ. කරුණාකරලා මේ ජනතාව ටැක්ස් වලින් පඩිගෙන මේ රාජ්‍ය සේවකයෝ ඒ ගන්න පඩියට වැඩ කරන්න ඕනේ කියන එක තමයි අපිට කියන්න විශේෂම කච්චේරි වල එමෙ ලෑන්ඩ් රෙජිස්ටර් වල හැමතැනම ගිහලා බලන්න. ඒගොල්ලෝ නිකන් ගණන් ගන්නවත් තමයි මිනිස්සු කියනවා. මොන් දන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මේකලා පඩි ගන්න කියලා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ඔය වයිලා නවත්තලා මිනිස්සුන්ට වැඩ කරන්න කියලා. ජනාධිපතිට විතර දොස් කියන්න එපා. අමතිලන්ට විතර දොස් කියන්න එපා. ආණ්ඩුවට දොස් කියලා හරියන්නේ නැහැ. ඒ මිනිස්සු කරන්න පුළුවන් එකට ඉන්න රාජ්‍ය සේවකයෝ පඩි ගන්නව සහායක දීලා වැඩ කරොත් මේ රට හදන්න පුළුවන්. හරි ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් ප්‍රකාශ කිරීමට. ඒ වගේම මේ මහජනතාව අපි දැනුවත් කළ යුතුයි මේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන. අපි මොකද මේ පවතින රජයට සහයෝගය දී යුතුයි මේ රාජ්‍ය යාන්ත්‍රණය එක තැනකට ගේන්න. මොකද අපි දකින දෙයක් තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණයට යම්කිසි පුරවැසියෙක් මේ ස්ථානයට ගියොතින් එන්නේ ප්‍රශ්න ගොඩක් තියාගෙන තමයි ආපස්සට එන්නේ. අපි මීඩියා හරහා අපි දකිනවා වෙන අසාධාරණකම් අපි සෑහෙන දකිනවා. ඒක නිසා මේ අදහස් දැක්වීමට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.